ශානි අබේසේකර නම ඇසූ සැනින් ඒ කවුද කියා අමුතුවෙන් කියන්න ඕන නැහැ. ශානි අබේසේකර වසර 18ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ දක්ෂ විමර්ශන නිලධාරියෙක්. සක්‍රීය සේවා කාලය තුළ ඔහු ඉහළ පෙළේ විමර්ශන ගණනාවකට සම්බන්ධ වී තිබෙනවා. 1999 දී එවකට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ඝාතනය කිරීමට දැරූ උත්සාහය පිළිබඳ විමර්ශන කටයුතු මෙන්ම 2001 වසරේදී කොටි ත්‍රස්තවාදීන් විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට එල්ල කළ ප්‍රහාරය පිළිබඳ විමර්ශන කටයුතු සිදු කළේත් ශානි අබේසේකර විසින්. 2005 දී රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේදී ඉවෝන් ජොන්සන් ඝාතනය, 2006 වසරේදී එවකට ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය, 2008 දී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය, 2009 වසරේ අඟුලාන ද්විත්ව ඝාතන නඩුව, 2010 දී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම වැනි සිදුවීම් වලට අදාළ විමර්ශන කටයුතු සිදු කළේත් ඔහු විසින්. 2013 දී ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම, 2016 කාල වකවානුව තුළ මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීමේ වංචාව, 2009 දී මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, 2018 දී මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් වද හිංසා පැමිණවීම, 2009 දී මාධ්‍යවේදී පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් පහර දීම, මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහර දීම, 2018 දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කතානායකට පහර දීමට තැත් කිරීම හා පොලිස් නිලධාරීන්ටත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයටත් පහර දීම, 2012 දී රග ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය, 2013 දී රතුපස්වල ගම්වාසීන්ට පහර දී කිහිප දෙනෙකු ඝාතනය කිරීම, 2012 දී වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය කිරීම ආදී සිදුවීම් රැසක පරීක්ෂණ මෙහෙය වූ පරීක්ෂණ අධීක්ෂණය කළ ඉහළ පෙළේ අත්දැකීම් සහිත නිලධාරියෙකු ලෙස ඔහු හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ සිදු වූ ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක් භාරව කටයුතු කළ විමර්ශන නිලධාරියෙකු වන ශානි අබේසේකර ශ්‍රී ලංකාවේ කීර්තිමත් රහස් පරීක්ෂකවරයෙක්. පසුගිය රජයන් යටතේ ඔහුට විවිධ බාධාවන්ට මුහුණ දීමට සිදු වූ අතර පසුව තනතුරින් ඔහු ඉවත් කර අත්අඩංගුවට ගැනීමටද කටයුතු කළා. කෙසේ වෙතත් වර්තමාන රජයේ යටතේ ඔහු නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස පත් වුණා. එවැනි තත්ත්වයක් තුළ ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කිරීමට මේ වන විට පියවරගෙන තිබෙනවා. ඒ පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය විසින් ලබා දුන් නියෝගයකට අනුවයි. අදාළ පත්වීම 2020 වසරේ අගෝස්තු 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි තමයි සිදු කර තිබෙන්නේ. ඒ අනුව ඔහු හෙට සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරින් ඉවත් වීමට නියමිත බව පොලිස් දෙපාර්තමේන්තුව ආරංචි පවසනවා. නව පත්වීමත් සමග පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨයෙකු බවට පත්වන ශානි ඉදිරියේදී මෙරට පොලිස්පතිවරයා ලෙස පත්වීමේ වැඩි ඉඩකඩක් පවතින බව තමයි දේශපාලන ආරංචි පවසන්නේ. තවත් වසර 2ක් වැනි කාලයකදී වත්මන් පොලිස්පතිවරයා විශ්‍රාම යාමට නියමිත බවත් අනතුරුව පොලිස්පතිවරයා ලෙස ශානි අබේසේකර පත් කිරීමට රජය කටයුතු කරනු ඇති බවටත් දේශපාලන ආරංචි පවසනවා.